දැන් 2025 වසරට ලෝක ජනසංඛ්‍යාවේ ව්‍යාප්තිය බලනකොට විශේෂයෙන් මහද්වීප අනුව ජන ව්‍යාප්තිය බැලුවොත් බලන්න ලෝකයේ සමස්ත ජනගහනයෙන් බිලියන 4.83ක් ජීවත් වෙන්නේ කොහෙද? ආසියා මහද්වීපෙනේ. ඒක ප්‍රතිශතයක් හැටියට ගත්තොත් සමස්ත ලෝක ජනගහනයෙන් 58.7ක් ආසියාවේ. ඊළඟට අප්‍රිකාව ගත්තහම 2025 දී සමස්ත ලෝක ජනගහනයෙන් බිලියන 1.55ක් වගේ ප්‍රමාණයක් තමයි අප්‍රිකාවේ ජීවත් වෙන්නේ. ඒක ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 18.8ක් විතර වෙනවා. ඊළඟට යුරෝපය ගන්නකො. යුරෝපය ගත්තාම 2025 සමස්ත ලෝක ජනගහනයෙන් බිලියන 0.74ක් 0.76ක් අතර වගේ ප්‍රමාණයක් යුරෝපයේ ජීවත් වෙන්නේ. ඒක අන් ප්‍රතිශතයක් හැටියට සැලකුවොත් 9.0ක් වගේ වෙනවා. ඊළඟට උතුරු ඇමරිකාව ගත්තොත් බිලියන 0.6ක් අතර වගේ ප්‍රමාණයක් උතුරු ඇමරිකාවේ ජීවත් වෙනවා බිලියන වශයෙන්. ඒක ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 7.5ක් වෙනවා. දකුණු ඇමරිකාව ගත්තාම 2025 සමස්ත ලෝක ජනසංඛ්‍යාවෙන් බිලියන 0.43ක්. ඒ වගේම 0.44ක් වගේ අතර අගයක් තමයි දකුණු ඇමරිකාවේ ජීවත් වෙන. එක ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 5.3ක් විතර වෙනවා. ඊළඟට ඕස්ට්‍රේලියාව සමස්ත ලෝක ජනගහනයෙන් බිලියන 2025 දී 0.46ක් වගේ ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒක ප්‍රතිශතයක් හැටියට ගත්තාම 0.6ක් වගේ ප්‍රමාණයක් වෙනවා. දැන් මේ දත්ත දිහා බලනකොට අපිට පේනවා පැහැදිලිවම 2025 හරි 2025 විතරක් නෙමෙයි දිගින් දිගට මේව තව තත්ත්වය. මේක මේ අවුරුද්ද විතරක් නෙමෙයි. මේක දැන් වසර ගණනාවක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ අඛණ්ඩව සිද්ධ වෙන දෙයක් තමයි. මේක පවර්තා වෙන දෙයක් තමයි. ආසියාව තමයි ලෝකේ හැමදාම ජනාධිපති මහද්වීපය බවට පත් වෙන්නේ. හැමදාම ආසියාව ජනාධිපති මහද්වීප අතර පළවෙනි තැනටපත් වෙනවා. ඒකට ආසියාව ඇයි මේ විදිහට ලෝක ජනාධිපති මහද්වීපය බවට පත් වන්නේ? දැන් වෙනත් විදිහට කිව්වොත් 2025 දී සමස්ත ලෝක ජනගහනයෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් නේ. 58.7ක් ජීවත් වෙන ආසියාව. ඇයි ආසියාව මේ විදිහට ජනාධිපති මහද්වීපය බවට පත් වෙන්නේ? ඒකට කරුණු කාරණා ගොඩක් බලපාලා තියෙනවා. දැන් ඒ අතර එක කාරණාවක් ගත්තොත් බලන්න අපි ගමුකෝ මේ ලෝකයේ ජනාධිපතිම මුල් රටවල් 10. ලෝකයේ වැඩිම ජනගහනයක් ජීවත් වෙන මුල් රටවල් 10 ගත්තොත් මේ රටවල් 10න් 5ක්ම ආසියාවේ තියෙන්නේ. අපි දන්නවා ලෝකයේ වැඩිම ජනගහනයක් ජීවත් වෙන රට තමයි ඉන්දියාව මේ වෙනකොට. මේ වෙනකොට ඉන්දියාව. චීනය නෙමෙයි හොඳේ. ඉන්දියාව. ඊට පස්සේ චීනය. ඊළඟට මුල් 10 අතර තියෙනවා ඉන්දුනීසියාව. බංග්ලාදේශය, පාකිස්තානය. එතකොට මේ ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව, පාකිස්තානය, බංග්ලාදේශය කියන මේ ලෝකයේ ජනාධිපතිම රටවල් අතර තියෙන නැත්නම් ලෝකයේ වැඩිම ජනගහනයක් ජීවත් වෙන මුල්ම රටවල් 10න් 5ක්ම තියෙන ආසියාවේ. ඒක එක පැත්තකින් බලපෑව මේ ආසියාව ජනාධිපති මහද්වීපයේ බවට පත් වෙන්නේ. දැන් ඕක විතරක් නෙමෙයි කරුණු කාරණා ගණනාවක් තියෙනවා. දැන් අපි එකින් එක වෙන වෙනම සාකච්ඡාවට ගමු.